අද අපි ජීවත් වෙන්නේ දේශගුණයේ වෙනස් වෙමින් යන ලෝකයකයි. වර්ෂාව කාලෙට එන්නේ නැහැ. වියලි කාල දිගු වෙනවා. උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යනවා. මේ සියල්ලටම වැඩිම බලපෑමට ලක් වෙන්නේ ගොවිතැන. අපේ ආහාර උත්පාදනය. මෙවැනි ලෝකයක අනාගතයට මඟ පෙන්වන නව සංකල්පයක් තියෙනවා. ඒ තමයි climate resilient crops. වියලි කාලයටත් අඩු වර්ෂාවටත් අධික උෂ්ණත්වයටත් ඔරොත්තු දෙන බෝග. මේ බෝගවලට ගැඹුරු මුල් තියෙනවා. අඩු ජලයෙන් ජීවත් වෙන්න පුළුවන්, කෙටි කාලයක අස්වැන්න දෙන්න පුළුවන්. ලෝකේ පුරා විද්‍යාඥයෝ වියලි කාලයට ඔරොත්තු දෙන වී වර්ග, මිලට් බෝග, සෝර්ගම්, දාල බෝග පර්යේෂණ කරමින් ඉන්නවා. ක්‍රිස්පර් වගේ නව ජෛව තාක්ෂණික ක්‍රම ශාකවල ඇතුළත් ජාන වඩාත් ශක්තිමත් කරමින් වියලි කාලයට ඔරොත්තු දෙන අලුත් බීජ නිර්මාණය කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාව වගේ රටකට මේක ඉතා වැදගත්. වියලි කලාප වැඩි රටක ජල සම්පත් සීමිත වෙද්දී climate resilient crops ගොවියාගේ අනාගතය වෙනස් කරනවා. මේක බෝගයක් විතරක් නෙමෙයි. මේක විසඳුමක්. ආහාර ආරක්ෂාවට, ගොවි ජන ජීවිතයට, අනාගත පරම්පරාවට. දේශගුණයේ අපිට විරුද්ධ වුණත් විද්‍යාවත්, බුද්ධියත්, බිමත් එකට ගත්තොත්